පුතා අපි වැඩේ පටන් ගමු. පාඩම ද්විපද ප්‍රසාරණය. ද්විපද ප්‍රසාරණය කිව්වට ද්විපද ප්‍රමේය කියලා කිව්වත් නිවැරදි. ද්විපදයක් ප්‍රසාරණය කිරීම සඳහා විවිධ ක්‍රමවේද තියෙනවා. අපි මෙතනදී ද්විපදයක් ප්‍රසාරණය කිරීම සඳහා භාවිතා කරන ද්විපද ප්‍රමේය කියන තියරි එක තමයි පාවිච්චි කරන්නේ. හරි. ඒතර ද්විපද ප්‍රසාරණය කියලා අපි පාඩම දැම්මට මේක ඇතුලේ ද්විපද ප්‍රමේය තමයි අපි මූලිකත්වයට ගන්නේ. ඒ කියන්නේ ද්විපදයක් ප්‍රසාරණය කිරීම සඳහා ද්විපද ප්‍රමේය භාවිතා කරන්නත් පුළුවන්. ද්විපද ප්‍රමේයට වඩා වෙනස් තීරි තියෙනවා. ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් හොඳම සක්සස්ම තීරය එක තමයි පුතා ද්විපද ප්‍රමේය භාවිතා කරලා මේක ප්‍රසාරණය කරන එක. හරි. done. binomial theorem. binomial theorem. අතුගා දාන්න. binomial. හරි. හරි. binomial theorem. මේ binomial theorem එකේ විදිහට පුතා මේක යන්නේ මෙන්න මෙහෙමයි. බලන්න. අපි හිතුවොත් මෙහෙම x ධන y කියලා ද්විපදයක් කියන්නේ පද දෙකක් two terms පද දෙකක් තියෙනවා. මේ පද දෙකට යම්කිසි බලයක් එනවා නම් අපි හිතමු n කියලා බලයක්. මේක ප්‍රසාරණය කරද්දී පුතා මේකේ තියෙනවා පද ගොඩක් එන්න ගන්නවා. පද ගොඩක් එන්න ගන්නවා. ඒ කියන්නේ මේක ප්‍රසාරණය කරොත් පළවෙනි පදයට එන්නේ පුතා x වල n වෙනි බලය. ඊට පස්සේ ඔහොම දෙවෙනි පදය කියලා එකක් එනවා. ඊට පස්සේ තුන්වෙනි පදය කියලා එකක් එනවා. ඊට පස්සේ ඔහොම හතරවෙනි පදය කියලා එකක් එනවා. ඔහොම ගිහිල්ලා අවසානයේ එනවා පුතා ප්ලස් y වල n වෙනි බලය. ඔතන y වල n වෙනි බලය තමයි අවසාන පදේ එන්නේ. එතකොට අපි මෙන්න මෙයාට කියනවා මේකේ තියෙන පළවෙනි පදය. එතකොට මෙයා පුතා මේකේ තියෙන දෙවන පදය. මේක තුන්වෙනි පදය. එතකොට මේක t2 මේක t3 තමයි යන්නේ. t4 එතකොට මෙයා පුතා tn නෙමෙයි. මෙයා n ධන 1 වෙනි පදය. අන්න එක තමයි මට විශේෂයෙන්ම කියන්න අවශ්‍ය වුණේ. ඒ කියන්නේ ද්විපදයක් ප්‍රසාරණය කරාම එයාගේ දර්ශකය n උනාට එයාගේ පද සංඛ්‍යාව දර්ශකයට වඩා එකක් වැඩි වෙනවා. ඒක පුතා දන්න කාරණයක්. උදාහරණයක් වශයෙන් x ධන y වර්ගයේ ප්‍රසාරණය කරාම මේ බලන්න x ධන y වර්ගය වුණාම මෙතන x වර්ගය තමයි එන්නේ. ඊට පස්සේ 2xy ධන y වර්ගය. x ගේ වර්ගය තියෙනවා y ගේ වර්ගය තියෙනවා. මේ තියෙන්නේ t1 මේ තියෙන්නේ t2 මේ තියෙන්නේ t3. දැක්කනේ බලයට වඩා පද සංඛ්‍යාව වැඩි. x ධන y ගේ තුන්වෙනි බලය ගත්තොත් x ඝනය 3x වර්ගයේ y 3x වර්ග y y ඝනය. මේක t1 මේක t2 මේක t3 මේක t4 කියලා ලියා ගන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් මේක තමයි ප්‍රධානම කාරණාව වෙන්නේ ද්විපද ප්‍රසාරණයක තියෙන. හරි. නෝට් එක මෙහෙම දාන්න. පද දෙකකින් යුත් වරහණක ලියන්න. පද දෙකකින් යුත් වරහණකට ලියන්න. නෝට් එක දාන්න. පද දෙකකින් යුත් වරහණකට බලයක් තිබෙන විට. පද දෙකකින් යුත් වරහණකට බලයක් තිබෙන විට. පද දෙකකින් යුත් වරහණකට බලයක් තිබෙන විට. එම වරහණ ප්‍රසාරණය කර ලැබෙන පිළිතුර පිළිබඳ අධ්‍යයනය කිරීම මෙහි සිදුවේ. හරි. අධ්‍යයනයක් කොට එක සාමාන්‍යයෙන් පොඩි අධ්‍යයනයක් නෙමෙයි පොඩි ඩීප් අධ්‍යයනයක් මෙතනදී කරනවා. හොඳ ගණන් පුතා මේකේ බලන්න පුළුවන්. අලුත් ගොඩක් දේවල් මේකේ දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේක පිළිබඳව කොච්චර ඩීප්ලි අධ්‍යයනය කරනවද කියනවා මේ පිළිබඳව යන්න පුළුවන් සාමාන්‍ය විදිහට යන්න පුළුවන් ගොඩක් පැති අපි හොයලා බලනවා. ඊට පස්සේ අවකලනය අනුකලනය දන්නවනම්
අපිට පුළුවන් මේ ද්විපද ප්‍රමේය අවකලනය අනුකලනය වගේ දේවල් වලට යටත් කරන්නත් පුළුවන්. එතකොට මම කියන්නේ ද්විපද ප්‍රමේය අවකලනය කිරීම අනුකලනය කිරීම වගේ තැන් වලට එන්න කලින් ද්විපද ප්‍රමේය කියන එක අවකලනය අනුකලනය නැතිව යන්න පුළුවන්. ඩීප් පැති ඔක්කොම බලා ගන්න ඕනේ. කියන්නේ ගැඹුරු පැති හැමතැනක්ම දැනගන්න ඕනේ. ඊට පස්සේ පුතා ඔයාලට මේ පාඩම ලේසි වෙයි කියලා මම ඔයාලට කියන්නේ. හරි. අපි වැඩි උත්තර ඉගෙන ගමු. මේ ටික ලියන්න බලන්න. මේකත් ලියලා දැන් සමහර විට මේක ලියලා දැන් මම මේක ලියලා නෝට් එක ලිව්වා කියලා ඔයා උලක් ගන්න එපා. මම බෝඩ් එකේ පේන්න අවශ්‍ය නිසා ලිව්වේ. ඔයාලට කැමති විදිහට ලියන්න පුළුවන්. නෝට් මේ කතාව ලියලා මේක ලියන්න පුළුවන්. මේක ලියලා මේක ලියන්නත් පුළුවන් කැමති විදිහට. පොඩි එක්සැම්පල් දෙකක් මම මෙතන ලිව්වේ එක්සැම්පල් දෙකක්. හරි. ඊට පස්සේ බලමු. තාම ද්විපද ප්‍රමේයට ආවේ නැහැ අපි. ද්විපද ප්‍රමේයට ආවේ නැහැ. ලියන්න. මේක ලියන්න. ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් අහන්න බලන්න. ඔක ඔයාලට තනියෙන් ලියන්න පුළුවන් නේද? චූටි. තාවල කැමරාව ඕෆ්. ලියන්න බලන්න. වෙලාව. වැඩි. ඒත් වෙලාවෙදී පුතා ඇති. අපි දැන් බලමු ද්විපද ප්‍රමේය කොහොමද වැඩ කරන්නේ කියලා. ද්විපද ප්‍රමේය වැඩ කරන්නේ කොහොමද කියලා බලමු. ද්විපද ප්‍රමේය වැඩ කරන විදිය බලන්න කලින් ඇත්තටම අපි NCR කොහොමද වැඩ කරන්නේ කියලා චුට්ටක් බලන්න ඕනේ. NCR ගේ භාවිතයන් ගැන. නමුත් NCR ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. පොඩි හෙඩින් එකක් අපි දාමු. චූටි දෙකක්. මේක අර සපෝටිව් දෙකක්. ක්‍රමාරෝපිතය. ක්‍රමාරෝපිතය. ෆැක්ටෝරියල් කියලා අපි කියනවා. ෆැක්ටෝරියල්. පිටුවොත් එහෙම පහේ ක්‍රමාරෝපිතය කියලා ගත්තොත් 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 23 60යි 20යි. පොඩි එක්සැම්පල් එකක්. අපි ගත්තොත් 7 ක්‍රමාරෝපිතය කියලා පුතා මේක ලියන්න පුළුවන්. 7 වැඩි කිරීම 6 ක්‍රමාරෝපිතය කියලා ලියන්නත් පුළුවන්. 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 ක්‍රමාරෝපිතය කියලා ලියන්නත් පුළුවන්. 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 ක්‍රමාරෝපිතය කියලා ලියන්නත් පුළුවන්. හරි මේ එක්සැම්පල්ස් දාන්නේ. මේ ටග් ගාලා ලියන්න පුතා. අපි n ක්‍රමාරූපිතය කියලා ලිව්වොත් n ගුණ කිරීම n ඍණ 1 ක්‍රමාරූපිතය කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් n ගුණ කිරීම n ඍණ 1 n ඍණ 2 ක්‍රමාරූපිතය කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් n ඍණ 1 n ඍණ 2 n ඍණ 3 ක්‍රමාරූපිතය කියලා ලියන්න පුළුවන්. නැත්නම් n ඍණ 1 n ඍණ 2 අවසානයේ එකේ ක්‍රමාරූපිතය කියලා මෙහෙම ලියන්න. කියන මට කියන්න අවශ්‍ය උනේ මේ ක්‍රමාරෝපිතය කියන එක අපිට සුළු කරන්න පුළුවන් විදිය ගැන. හරිද? ඉතින් ලියන්න ඕනේ. තව ක්‍රමාරෝපිතයේ සම්බන්ධව පුතා තියෙන දෙයක් තමයි මේ එකේ ක්‍රමාරෝපිතය අපි 1යි කියලා පාවිච්චි කරනවානේ. බිඳුවේ ක්‍රමාරෝපිතයත් පුතා අපි 1යි කියලා පාවිච්චි කරනවා. ඔන්නේ දේවල් ටික දැනගන්න ඕනේ. ගන්න බලන්න ක්‍රමාරෝපිතය. එක්සැම්පල් තුනක් පුතා ලියාගත්තේ. මේක ෆස්ට් එක, මේක සෙකන්ඩ් එක, මේක තර්ඩ් එක. හරි. මේ දෙක පොඩි තියරි දෙකක්. එකේ ක්‍රමාරූපිතය 1යි කියන එක තියරි එකක් කරලා තියෙන්නේ බිඳුවේ ක්‍රමාරූපිතයත් 1යි කියන තියරි එක නිසා.
ඒතර 0.1 1යි කියන තීරයක නිසා තමයි 1.1 1යි කියලා තීරයකම දෙන්නේ. එහෙනම් අපි 1.1 1යි කියලා භාවිතා කරන ගමන් 0.1 1යි කියලා භාවිතා කරන්න ඕනේ. ඒතර මේ වෙලාවේ ඇයි එක එහෙම වෙන්නේ කියලා හිතන්න යන එකට වඩා ඔයාට දෙයක් තියෙනවානේ. මොනවද? අතිසියම් පුතා ඔයාගේ ફોකස් එක කඩා ගන්න එපා. ફોකස් එක කියන්නේ 0.1 1යි කියලා භාවිතා කරලා ගණන් හදන්නේ කියලා කියනකොට ඇයි එක එහෙම වෙන්නේ හිතනට වඩා ඔයා ඉස්සලාම ද්විපද ප්‍රසාරණේ ගාන හදන්න පුළුවන් කරගන්න. 0.1 1යි කියලා පාවිච්චි කළා. හරි. මම හිතනවා ලීලා අවසන් කියලා. ඊපස්සේ ලියන්නේ තුنين ලියන්න තියෙන්නේ. මාත් සමගම ලියන්න තියෙන්නේ. හරිනේ? හරි. 0.1 1යි 1.1 1යි. ඊට පස්සේ පුතා NCR ඉගෙන ගන්න ඕනේ. NCR කියද්දි මේ මෙන්න මේ n ක්‍රමාරූපිතය ඊට පස්සේ n ඍණ r n ඍණ r ක්‍රමාරූපිතය වැඩි කිරීම මෙන්න මේ r ගේ ක්‍රමාරූපිතය. මේකත් ඔයා දැනන් ඉන්න ඕනේ පාර්ට් එකක්. හරි? මේකත් දාන්න ඕනේ. අපි මේකට එක්සැම්පල් ලිව්වොත් 10C3 මොන ලියන්න මාත් එක්ක ලියන්න. NCR කියද්දි පුතා උඩ තියෙන්නේ n නම් n ක්‍රමාරූපිතය යට තියෙන්නේ r නම් n ගෙන් r අඩු කරලා ක්‍රමාරූපිතය ඊට පස්සේ මෙතන ඉන්නේ r නම් r ගේ ක්‍රමාරූපිතය. අපි බලමු මේක සොල්ව් වෙන්නේ කොහොමද කියලා. අපි හිතමු අපිට තියනවා කියලා 10C3 වගේ එකක්. ඒතර 10 ක්‍රමාරූපිතය තමයි උඩට එන්නේ. ඊට පස්සේ 10න් 3ක් අඩු කරාම 7 ක්‍රමාරූපිතය. ඊට පස්සේ පුතා 3 ක්‍රමාරූපිතය. තේරුණානේ? 10න් 3ක් අඩු කළා මේ n ඍණ r මෙයාගෙන් මෙයා අඩු කරලා. ඊට පස්සේ අපි ලියනවා 10 ලියනවා 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 වැඩි කිරීම 7 ක්‍රමාරූපිතය කියලා. මෙතන 7 ක්‍රමාරූපිතය අපි එහෙමම තියෙනවා. 3 ක්‍රමාරූපිතය ලියනවා 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. එහෙම ලිව්වම අපිට පේනවා මෙන්න මේ 7 ක්‍රමාරූපිතයට 7 ක්‍රමාරූපිතය කපන්න පුළුවන් කියලා. ඊට පස්සේ පුතා මේ 3යි 9යි කපන්න පුළුවන් 10 වරක් 3. 8යි 2යි කපන්න පුළුවන් 4යි. 120යි කියලා උත්තරේ එනවා. තේරෙනව නේද වැඩේ? මට පැහැදිලි. ඉතින් ඕක ඉතින් සරල දෙයක් NCR සුළු කරනවා කියන වැඩේ අමාරු දෙයක් නෙවෙයි. තව දෙයක් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. තව එකක් ගන්නක් එක්සැම්පල් එකකට දාමු. 12C 3 දාමු. 12C 3 12C 4 කියන එක. හරි. මේකේ තියෙනවා පොඩි ස්පෙෂල් පොඩි දෙයක් තියෙනවා. NC බිඳුව NC1 NCN මෙන්න මේ තියරි ටික දරන් ඉන්නවා නම් අපිට වැඩ කරන්න ලේසි වෙනවා. හරි. ඒකටත් එක්සැම්පල් දැම්මොත් 17C බිඳුව 25C බිඳුව පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක 17C1 හතරවෙනි එක 33C1 පස්වෙනි එක 12C12 හයවෙනි එක 42C42 ලියන්න බලන්න.
ඒතර 12 ක්‍රමාරූපිතය 12 ක්‍රමාරූපිතය 12න් 4ක් ඒ ක්‍රමාරූපිතය ආපහු 4 ක්‍රමාරූපිතය. 12 වැඩි කිරීම 12 වැඩි කිරීම 10 වැඩි කිරීම 9 වැඩි කිරීම ඒ ක්‍රමාරූපිතය අපිට පුතා මේකේ 8 ක්‍රමාරූපිතය 8 ක්‍රමාරූපිතය කපන්න පුළුවන්. මෙතනදී 4 වරක් 3 12 නිසා මේ 12 කපන්න පුළුවන්. ඉතින් මෙතනදී හරි ලේසියෙන් සුළු වෙනවා මේ 9 වරක් 11 කීයද 99යි 99 10 වෙනි කරාම 990යි 990 බෙදීම 2 කියලා එන්නේ 990 දෙකට බෙදලා උත්තරේ ලියන්න තියෙන්නේ හරි පුතා 990 දෙකට බෙදලා උත්තර ලියන්න මෙන්න මේකේ තේරුම් ගන්න ඕනේ උත්තරය NC බිඳුව වුණොත් වට තේරෙනවා මේක අර සුළු කරලා වුණත් ගන්න පුළුවන් NC බිඳුව වුණොත් උට එන්නේ n ක්‍රමාරූපිතය ඊට පස්සේ n ගෙන් බිඳුවක් අඩු කරොත් අපෝ n ක්‍රමාරූපිතය අපෝ බිඳුව ක්‍රමාරූපිතයනේ මෙයාට කැවිලා කීය දෙන්නේ එකයි ඒ කියන්නේ යට ඉලක්කම බිඳුවයි නම් උත්තරේ හැමතිස්සෙම එකයි. යට ඉලක්කම බිඳුව නම් උත්තරේ එකයි. යට ඉලක්කම බිඳුව නම් උත්තරේ එකයි. තේරෙනවද? යට ඉලක්කම බිඳුව නම් උත්තරේ එකයි. පැහැදිලිද? පැහැදිලි. යට ඉලක්කම බිඳුව නම් උත්තරේ එකයි. යට ඉලක්කම පුතා මේ උඩ ඉලක්කම යට ඉලක්කමයි සමාන නම් ඒත් උත්තරේ එකයි. එතකොට ක්‍රමාරූපිතයේ කතාවේදී උත්තරේ එකට සමාන වෙන අවස්ථා දෙකක් NCR ගේ උත්තරේ එකට සමාන වෙන අවස්ථා දෙකක් තියෙනවා මොනවද යට ඉලක්කම බිඳුව වුණොත් එහෙම නැත්නම් යට ඉලක්කම උඩ ඉලක්කමට මේ දෙන්න සමාන වුණොත් උත්තරේ එකයි යට ඉලක්කම බිඳ මේ උඩ එක්කෙනා කවුරු වුණත් මෙතන බිඳුව නම් උත්තරේ එකයි මෙතන පුතා අපි තියරි දෙකක් මම මෙතන දාන්නම් මොකද මේ දෙකම එක වගේ නිසා NC එක කියලා ගත්තොත් NC n ඍණ එක කියලා ගත්තත් පුතා එකම උත්තරේ එන්නේ කියන්නේ NC එක වුණොත් ඒ කියන්නේ යට ඉලක්කම එක නම් උත්තරේ උඩ ඉලක්කමට සමානයි. ඒ කියන්නේ යට එක නම් උඩ ඉලක්කමට සමානයි උත්තරේ. ඒ වගේම පුතා උඩ ඉලක්කමට වඩා යට ඉලක්කම එකකින් අඩු නම් n ඍණ එක කියන්නේ කවුද? උඩ එකෙන් යට එක්කෙනා අඩු එකයි. උඩ සංඛ්‍යාවට වඩා යට සංඛ්‍යාව එකකින් අඩු නම් ඒත් උත්තරේ පුතා උඩ සංඛ්‍යාවට සමාන වෙනවා. තේරෙනවද වැඩේ? ඉස්ලාම් මේ ටික ලියන්න. මෙන්න මේ ටික ලියන්න බිංදු තියෙන ටික. හරි. ඔයාලට ඒක හදලා බලන්න පුළුවන්. එතනට ලියා ගන්න. කියන්නේ මෙතන උත්තරේ මෙතන ඉලක්කම 1 වුණොත් උත්තරේ n. ඒතර මෙයාට වඩා මෙයා එකකින් අඩුයි. මෙයාට වඩා එකකින් අඩුයි. මොකද්ද? මෙතන සීන් එක මොකද්ද පුතා? මෙතන කතාව කියන්න බලන්න. කියන්නේ මෙතන අපි විස්තරයක් ලියුවොත් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මේ මෙතන විස්තරේ මොකද්ද කියන්නේ? මෙතන මොකද්ද සීන් එක වෙලා තියෙන්නේ? ඉලක්කමට වඩා යට ඉලක්කම එකකින් අඩුයිනේ. උඩ ඉලක්කමට වඩා යට ඉලක්කම එකකින් අඩුයි. උඩ ඉලක්කමට වඩා යට ඉලක්කම එකකින් අඩුයි. උඩ ඉලක්කමට වඩා යට ඉලක්කම එකකින් අඩුයි. මේ බලන්න. උඩ ඉලක්කමට වඩා උඩ සංඛ්‍යාවට වඩා යට සංඛ්‍යාව එකකින් අඩුයි. එතන යට සංඛ්‍යාව කීයද? 1යි. එතන උඩයට සමානයි. එතන උඩයට සමානයි. එතන යට බිඳුවයි. මේකේ අර තේරුම් ගන්න ඕනේ කියලා තමයි මම රතු පෑනෙන් ලිව්වේ. උඩ යට සමානයි. උඩ යට සමානයි. එතන යට බිඳුවයි. එතන යට සංඛ්‍යාව 1යි. උඩ සංඛ්‍යාවට වඩා යට සංඛ්‍යාව එකකින් අඩුයි. හරි. උඩ සංඛ්‍යාවට වඩා යට සංඛ්‍යාව එකකින් අඩු නම් උත්තරේ එනවා. හරි හරි බලමු. එතන මෙතන පුතා බිඳුවයි නම් මේ යට බිඳුවයි නම් උත්තරේ 1යි. යට බිඳුවයි නම් උත්තරේ 1යි. යට එක නම් යට සංඛ්‍යාව එක නම් උත්තරේ උඩ සංඛ්‍යාවට සමානයි. ඒතර 17 100 ගණන් 17යි. 33 100 ගණන් 33යි. දැන් යට උඩ සමානයි නම් මේ යට උඩ සමාන නම් උත්තරේ 1යි. උත්තර 12යි. එතනත් 42යි. මෙයාට ගැලපෙන එකක් මම ලිව්වේ නෑ මං
7 එක ලියන්නම්. 7 එක 1211යි. 8 2322යි. 9 1716යි. ලියන්න බලන්න. දැන් වල දාලා තියෙන්නේ උනාට වට තේරෙනවා වැඩි. කියන හරි. 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 පුතා යට සංඛ්‍යාවට වඩා මේ උඩ යට දැන් මෙයා එකකින් අඩුයි 12 11නේ එකකින් අඩුයි. එහෙනම් උඩ 12 23 22 මෙයාට මෙයා එකකින් අඩුනේ. එහෙනම් 23 තමයි උත්තරේ. 17 16 මෙයාට එකක් අඩුයිනේ. එහෙනම් උත්තරේ 17. දැන් අහන්න එපා උඩ සංඛ්‍යාව අඩු වෙන්න බැරිද වගේ ඒවා. එහෙම වෙන්න බෑ. උඩ සංඛ්‍යාව වැඩි වෙන්නම ඕනි. ඒක පැහැදිලි නේ. හරි. ඊට පස්සේ ලියන්න. ද්විපද ප්‍රමේය. ද්විපද ප්‍රමේය. ද්විපද ප්‍රමේය. ද්විපද ප්‍රමේය. ඒ බලන්න පුතා ද්විපද ප්‍රමේය කියන කතාව ද්විපද ප්‍රමේයදී වෙන්නේ මෙහෙමයි x ධන y ගේ n වෙනි බලයේ තිබුණොත් බලන්න ලියන විදිහ සිග්මා සිග්මා යට ලියන්නේ පුතා r සමානයි බිඳුව උඩ ලියන්නේ r සමානයි මෙන්න මේ මෙතන ඉන්න කෙනා තමයි ලියන්නේ මෙතන ඉන්නේ 20 නම් මෙතන 20 ලියන්න ඕනේ මෙතන ඉන්නේ 5 නම් මෙතන 5 මෙතන n කියලා ලියන්න හේතුව මෙතන n ඉන්න නිසා මෙතන r බිඳුව ලියන්න ඕනේ ඊට පස්සේ n කියන්නේ මෙයා nc r ඊට පස්සේ පුතා අපි වරහන් දෙකක් ඕපන් කරන්න ඕනේ හරිද ඒ වරහන් දෙකට අපි බල දාන්න ඕනේ. වරහන් දෙකට බල දාන්න. මේ මෙතන ඉන්න සංඛ්‍යාව තමයි පුතා මෙතන බලය වෙන්නේ. මෙන්න මේ සංඛ්‍යාව තමයි මේ බලයට එන්නේ. R. දැක්කද? මේ මෙතන ඉන්න සංඛ්‍යාව තමයි මෙතන බලයට එන්නේ. මෙයා තමයි එන්නේ බලයට. ඊට පස්සේ මෙතන බලයට එන්නේ පුතා මෙයාගෙන් මෙයා අඩු කරලා. n ඍණ R. දැක්කද? බල දෙක එන විදිය. ඒ කියන්නේ අපිට මේකේ හරිම කියන්නේ මේකේ තියෙන ලස්සන රිලේෂන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ සිග්මා R බිඳුවෙන් පටන් ගන්නවා. මෙතන r සමාන n කියලා දාන්න මෙතන ඉන්න සංඛ්‍යාව මෙතන ඉන්න කවුරු හරි මෙතන දාන්න. ඊට පස්සේ මෙයාගෙන් තමයි පටන් ගන්න n. n කියන්නේ මෙතන ඉන්න කෙනා. r දානවා කොහොමද? වරහන් දෙකක් ඕපන් කරනවා. මේ වරහනේ බලය වෙන්නේ පුතා මෙයාගෙන් මෙයා අඩු කරනවා. මෙයා. ඊට පස්සේ මෙයා තමයි මෙතනට එන්නේ. ඒතර වරහන් දෙක පිරෙන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙකෙන් x සහ y කියන. x සහ y කින් තමයි මේක පිරෙන්නේ. ඒකට මෙතන xy දාලා තියෙන හේතුව xy ඉන්න ඕන නිසා නෙමෙයි. කවුරු හරි පද දෙකක් ඉන්න ඕනේ. ඒ වගේම මේ ධන ලකුණ මැද ලකුණ නෙමෙයි. මේ මැද ලකුණ y ට තමයි අයිති වෙන්නේ. අපි හිතමුකෝ මෙහෙම එකක්. මේක තියෙන a ඍණ b ගේ අපි හිතමුකෝ නිකන් p වෙනි බලය කියලා හිතන්න. p වෙනි බලය. කොහොමද ලියන්නේ? සිග්මා r සමානයි බිඳුවේ සිට r සමාන n නෙමෙයි. දැන් මෙතන ඉන්නේ p නේ. එහෙනම් r සමානයි p. ඒතර p c ncr කියද්දි පුතා මේ මෙයානේ මෙතන ඉන්නේ. ඒතර p ඉන්න නිසා pcr වරහණක්. මේ වරහනේ මේ බලය ඉන්නේ පුතා මෙයාගෙන් මෙයා අඩු කළා. p ඍණ r. මෙයා තමයි මෙතනට එන්නේ. වරහන පිරෙන්නේ මේ සංඛ්‍යා දෙකෙන්. ඒතර පළවෙනි සංඛ්‍යාව a දෙවෙනි සංඛ්‍යාව ඉන්නේ පුතා ඍණ b. තේරුණා නේද? පැහැදිලි. එම්නම් ඔයාලට ද්විපද ප්‍රමේය කියන එක වඩාත් හොඳින් පැහැදිලි වෙන්න ඕනේ. වඩාත් හොඳින් වෙන්න ඕනේ.
ඉතින් ද්විපද ප්‍රමේය කියන එක අපි මෙතනදී දෙපාරක් ලියාගත්තා. ඔයාලට පැහැදිලි ඇති. මේ ද්විපද ප්‍රමේය පුතා අපි මෙන්න මේ කොටස් ටික තියෙනවානේ මෙන්න මේ කොටස් ටික විතරක් අපි ගත්තොත් අපි අන්නේ කොටසට කියනවා PR ධන එක කියලා. මෙන්න මේ කොටස් ටික විතරක් ගත්තොත් අපි ඒ කොටසට කියනවා PR ධන එක කියලා. හරිද? හරි. ඉතින් පොඩ්ඩක් වෙන් කරලා ඈඩ් කරලා ලියා ගන්න. කියන්නේ සිග්මාගේ ඉස්සරහා ඉන්න ටික තමයි පුතා TR ධන එක කියලා කියන්නේ. ඒ කියන්නේ NCR x වල n ඍණ r y වල r. එතන PCR a වල p ඍණ r ඍණ b වල r කියලා අපිට ලියන්න. හරි. ඒක දාගන්න බලන්න. හරි. මේක පුතා ඔයා දැන් හරි. පොඩ්ඩක් ස්ටොප් වෙලා ක්ලීන් එක ස්ටොප් වෙලා මේක බලාගෙන හිටියත් කමක් නැහැ. මේ බලන්න. බලන්න. මම මෙහෙම ලියන්නම්. x වල තුන්වෙනි බලය ඍණ ධන දාන්නම්කෝ. 2x කියලා දාන්න. x වල තුන්වෙනි බලය 2x. අපි දාමු 23 27 වෙනි බලය කියලා දාමු. හරි. බලමු අපි මේක ප්‍රසාරණය කරන්න බලමු. මේක ප්‍රසාරණය කරන්න කොහොමද එන්නේ? සිග්මා r සමානයි බිඳුවේ සිට r සමානයි r සමාන බිඳුව දානවනේ මෙතන 27 නිසා 27. ඊට පස්සේ පුතා අර මෙතන කෙනාගෙන් තමයි ස්ටාර්ට් වෙන්නේ. මේ n නම් n, p නම් p. මෙතන 27 නිසා 27 c r කොහොමද දානවා මේ r එනවා. ඊට පස්සේ වරහන් දෙකක් අපි ඕපන් කරනවා. වරහන් දෙකට දාන්නේ පුතා මේ දෙන්න දාන්නේ. අපි බල දෙක දාමු ඉස්සල්ලාම. බල දෙක එන්නේ 27න් r අඩු කරාම 24 රින r. ඊට පස්සේ මෙයා තමයි මෙතනට එන්නේ. දැන් අපි වරහන් දෙක පුරවන්න ඕනේ. වරහන් දෙකට එන්නේ පුතා මෙතන ඉන්න x ඝණයයි මෙතන ඉන්න 2x උයි තමයි එන්නේ. හරි. අපි ද්විපද ප්‍රමේය සාමාන්‍යයෙන් සුළු කරනවා. සුළු කරන්නේ මෙන්න මෙහෙමයි. r සමානයි බිඳුවේ සිට r සමානයි 27 දක්වා 27 cr මේ x වල තුන්වෙනි බලය 24 රින r වුණාම ඒක ලියන්න පුළුවන් 3න් 27 ගුණනවා 27 3ක් 81. 3 වරක් r 3යි r. ඒතර මේ දෙකට r බලය සම්බන්ධ වුණාම ඩොට් දාන්න ගුණ කිරීම නිසා දෙකේ r වෙනි බලය x වල r වෙනි බලය. අපි වරක් අපි ලියනවා r සමානයි බිඳුවේ සිට r සමානයි 27 දක්වා 27 cr. පුතා මේ 27 cr කියද්දි එතනින් ඉන්නේ ඉලක්කමක්. මොන නම්බර එකක් එන්නේ. ඒතර මේ දෙක කියන්නේ නම්බර එකක් නිසා, ඒ කියන්නේ ඉලක්කමක් නිසා අපි කියනවා නියතයක් කියලා. එයා ලියනවා. මෙතන විචල්්‍ය පද තියෙනවානේ. විචල්්‍ය පද ටික x වල 81 ඍණ 3යි r. ඒ කියන්නේ අපි දන්නවා මේ ගුණ කිරීමක් නිසා පුතා ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා. අර xx කියද්දි පාද සමානයි. දර්ශක එකතු වෙද්දී 81 ඍණ 3යි r ට එකතු වෙද්දී 81 ඍණ 2යි r කියලා සුළු වෙනවා. x ඝණය ධන 2x ධන 27. හරි. ඔයා මේ එක්සැම්පල් එකක් ඉගෙන ගත්තා. ද්විපද ප්‍රමේයක් කොහොමද ලියන්නේ කියලා. එතකොට ඒකේ මෙන්න මේ කොටස තමයි TR ධන එක වෙන්නේ. හරි. ඉතින් ඔයාලට මේ ගානෙම TR ධන එක ලියන්නත් පුළුවන්. TR ධන එක සමානයි. TR ධන එක සමානයි 27 CR 2 R x වල 81 ඍණ 2 R කියලා ලියන්න පුළුවන්. හරි. මේ එක්සැම්පල් එකක් පුතා ඔයා ඉගෙන ගත්තේ. එක්සැම්පල් එකක් ඉගෙන ගත්තා. දාන්න බලන්න. PCR වල
ඍණ R ඍණ B ගේ R. පැහැදිලි නේද? ඒතර ද්විපද ප්‍රසාරණයේදී පුතා තේරුම් ගත්තා සාම්පල් එකක් කරද්දී අපි මේ ද්විපද ප්‍රසාරණයේ පුතා මේ බල හොඳට සුළු කරලා මේ ඉලක්කම් තියෙන ඒවා අපි සාමාන්‍යයෙන් ඉස්සරහට ගන්නවා. මේ විචල්්‍ය පද තමයි අවසානයේ තියෙන්නේ. කොහොමද පුතා අපි දැන් 3x කියලා හිතන්නකෝ. 3x කියලා හිතන්න. දැන් 3x කියලා සංඛ්‍යාව හිතන්න. 3x කියන එක x3 කියන එකට ඇත්තටම සමානයි. කාටරි වැරද්දක් කියන්න බෑ. මොකද සංඛ්‍යා දෙකක් ගුණ කරද්දී දැන් ab කියන එක b යට සමානයිනේ. ඒකට අර සාමාන්‍යයෙන් වෙන්නේ අපි දන්න ඉලක්කමකුයි විචල්්‍ය පදයකුයි 3x කියන එක x3 කියලා කවදාවත් ලියන්නේ නැහැ නේද? ඒ වගේ තමයි මෙතනදී මේ x තිබුණාට පස්සේ ඉලක්කම් ලියන එක හරි නෑ. මට තේරෙනවා මේක න ගොන් කියලා නේ x3 කියද්දි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මෙතන x ට පස්සේ ඉලක්කම තියෙන එක න ගොන් වගේ. ඒක නිසා තමයි ඉලක්කම කොහාට ගන්නෙ. මෙන්න මේ මුලට අරගෙන අර විචල්්‍ය පද x පද ටික අගට ගන්නෙ. හරි. ඒක මට තේරෙනවා වැඩි. ද්විපද ප්‍රමේයක් සුළු කරන්න තියෙනවා. ඉතින් ද්විපද ප්‍රමේයක් සුළු කිරීමේ වාසිය තමයි පුතා. දැන් මේ t කියන්නේ කවුද? t කියන්නේ පදයනේ. ඒ කාලේ ඉඳලා යන ටර්ම් එක. එතකොට ආවට පස්වෙනි පදේ ඕනි නම් t5. 10 වෙනි පදේ ඕනි නම් t10. අර තව දෙයක් දන්නවා. මෙතන බලය 27යි නම් මේකේ පද ඔක්කොම 28ක් තියෙනවා. ඒ කියන්නේ අපි r ට ආදේශ කරන්නේ පුතා මේ බලන්න. මේ r සමානයි බිඳුවේ සිට r සමානයි 27 කියන්නේ අපි r ට බිඳුව දානවා මුලින්ම. එතකොට එනවා r ට බිඳුව දැම්මම බිඳුව දාන එක t1. දැක්කද r ට බිඳුව දැම්මම එන්නේ t1. r ට ඊට පස්සේ අපි 2 දාන්න පුළුවන්. 2 දැම්මම එන්නේ 2 දාන එක 1. r ට 1 දාන්න පුළුවන්. 1 දැම්මම 1 දාන එක 2යි. ඒ කියන්නේ t2. අපි අවසානයේට දාන්නේ පුතා මේ උඩ තියෙන අගේ 27. r ට 27 දැම්මම 27යි 1යි 28යි. 28 වෙනි පදය. දැක්කද? ඒතර මේකේ බලය 28 වුණාට බලය 27 වුණාට පද සංඛ්‍යාව 28ක් වෙනවා කියලා වට තේරෙනවා ඇති. අපි මේකෙන් උත්තර ලියන්න පුළුවන්. අපි තවත් ද්විපදයක් ප්‍රසාරණය කරලා බලමු. ප්‍රසාරණය කළා පොඩි ප්‍රශ්න වගේකට උත්තර කීපයක් ලියලා බලමු. මේකේ පුතා නියම වාසියකුත් තියෙනවා. මේ අපිට දැන් අවශ්‍ය x ගේ බලයක් ගන්නත් පුළුවන්. මේ දැන් බලන්නකො මෙන්න මෙයා 81 රින් 2යි r. මේ තමයි x ගේ බලය. x ගේ බලය. දැන් ඔයාලට x ගේ බලයක් ගැන කිව්වොත් x ගේ බලය 20යි කියලා. ඔයා මේ බලය 20ට සමාන කරනවා. මේ බලය 20ට සමාන කරනවා. මේ බලය 20ට සමාන කරන්න තියෙනවා. ඔයාලට කිව්වොත් x ගේ බලය 41යි කියලා. ඔයා මේ බලය 41ට සමාන කරනවා. x ගේ බලය 41යි කිව්වොත් x ගේ බලය 41යි කිව්වොත් පුතා මෙන්න මේ x ගේ බලය දැන් තියෙන කීයද? 81 ඍණ 2යි r නේ. ඒතකොට පාද සමාන නිසා 41 සමානයි 81 ඍණ 2යි r වෙලා 2යි r මේ පැත්තට එනවා. 81 ඍණ 41 40ක් වෙලා r සමානයි 20ක් වෙනවා. දැක්කද? r වලට ඒ කියන්නේ මම මේ කිව්වේ අපිට කැමති x ගේ බලයක් වුණත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. කැමති පදයක් වුණත් ඔයාලට පස්වෙනි පදේ ඕනේ නම් r ට දාන්නේ 4 හොඳේ. පස්වෙනි පදේ ඕන නම් t5 නේ. t5 න් r ට 4 දාන්න ඕනේ. 4 දාන එක 5යි. 4 දැම්මම තමයි පුතා පස්වෙනි පදේ කියන්නේ r ට 5 කියලා හිතන්න එපා. පස්වෙනි පදේ කියන උත්තරේ ලියන්නේ කොහොමද අවසානයේ t5 කියලානේ. ඒතර t5 තමයි ඔයගේ රික්වයර්මන්ට් එක. පස්වෙනි පදේ නම් t5 තමයි රික්වයර්මන්ට් එක. t5 එන්න නම් r ට 4 දැම්මම තමයි 4යි 1යි 5 වෙලා පස්වෙනි පදේ එන්නේ. හරි. අපි පොඩි එක්සැම්පල් එකක් බලමු. පොඩි ගානක් ඊට පස්සේ අපිට මේක විභාග මට්ටමේ ගණන් වලට එන්නත් පුළුවන්. ටියුට් එකේ තව හොඳ ක්වෙස්චන්ස් දාලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. විභාග මට්ටමේ ගණන් දිහා බැලුවොත් පහුගිය අවුරුදු වල පාස් පේපර්ස් පුතා ඔයාට nothing කියන්නේ මේ වැඩ ටික පොඩ්ඩක් වා තව ගණන් ටිකක් මගේ යටතේ පොඩ්ඩක් බලා ගත්තොත් ඔයාට පාස් පේපර්ස් කියනවා බොහොම ඊසි කරගන්න පුළුවන් වෙයි. හැබැයි ටියුට් එකේ ඒ වගේ 100 ගුණයක් විතර අමාරු ගණන් දාලා තියෙනවා. ඒ ඉච්චර අමාරු ගණන් දාන්නේ. අර පාඩමක ඇතුලේ එන්න පුළුවන් විදි හැම ආකාරයක්ම ඔයා දැනගෙන ඉන්න එක තමයි හොඳ වෙන්නේ. පසුගිය අවුරුදු කීපය ඊසි වුණා කියලා ඊළඟ අවුරුදු කීපය හෝ ඊළඟ අවුරුද්ද ලේසි වෙයි කියලා අපිට කියන්න හේතුවක් නැහැ. මහා ලොකුවට අමාරු වෙන්නෙත් නෑ අත්‍තරම එහෙමයි කියලා.
පොඩි ගණනාවක් පොඩි ප්‍රශ්නයක්. අපි ගමු 10යි x 10යි x 10යි 10යි x තුන්වෙනි බලය. දෙක බෙදීම x ගමු. බෙදීම x වර්ගය ගමු. යාගේ ගමු තුන්වෙනි බලය. තුන්වෙනි බලය. සලකමු. සලකමු. මොන ප්‍රශ්නයක් පුතා? ප්‍රශ්නයක්. කෙලිම ප්‍රශ්නයක්. මේකේ වගේන් මම ප්‍රශ්න අහනවා කීපයක්. පුතා රෝමිලක්කම් පළවෙනි එක මම දාන්නම්. එහෙම ලියන්න. පළමු පද 3 හා අවසන් පද 2 ලියන්න. 25 වන පදය හා එහි සංගුණකය. 25 වන පදය හා සංගුණකය. පස්සේ මෙන්න මෙහෙම. දෙවන පදය 42 වන පදයට වඩා විශාල වීමට එක්සි අගය පරාසය. 32 වන පදය මෙතන පදය කියන්නේ. දෙවන පදය 42 වන පදයට වඩා විශාල වීමට එක්සි අගය පරාසය. එක්සි බලය 49 වන පදය හා එහි සංගුණකය. ප්‍රශ්නයක් දානවා. පස්වෙනි එක මැද පදය. හරි පුතා. හරි නේද? හරි. ද්විපද ප්‍රසාරණය ගණක් දාලා තිනවා. මේක තමයි ද්විපදය 10x ගණය 2 බෙදීම x වර්ගය 83 සලකමු එක දාලා. ඒ කියන්නේ මෙයාව සලකන්න, මෙයාව භාවිතා කරන්න කියලා අදහස් තියෙනවා. මේක පාවිච්චි කළා වගේ ප්‍රශ්න වර්ග
1 2 3 4 5 කියලා ප්‍රශ්න 5ක් අහලා තිනවා. පස්වෙනි එකේ අහලා තියෙන්නේ මැද පදය. හරි. ඒතර පළවෙනි ප්‍රශ්නේ අහනවා පුතා පළමු පද තුන හා අවසන් පද දෙක ලියන්න. දැන් මෙයාගේ බලය 83 මේ තියෙන්නේ. මේක කියන්නේ පළවෙනි පද තුන කියන්නේ මේක ප්‍රසාරණය කරාම එන පළවෙනි පද තුනයි අවසාන පද දෙකයි ලියන්න. 25 වෙනි පදේ හා එහි සංගුණකය ලියන්න. ඒ කියන්නේ 25 වෙනියට ලියවෙන්නේ කොයි එක්කෙනාද කියලා අපෙන් අහනවා. මෙයා ප්‍රසාරණය කරාම බලය 83 වුණාම ඔයා දන්නවා අර මේක ප්‍රසාරණය කරාම බලයට වඩා එකක් වැඩිනේ. ඒ කියන්නේ පද ඔක්කොම 84ක් එනවා. ඒක කලින් දන්න දෙයක්. වර්ගයේ ප්‍රසාරණය කරාම x වර්ගය 1යි xy y වර්ගයනේ. දැන් මෙතන බලය 2 වුණාට පද 1යි පද 2යි පද 3යිනේ. මේ බලයට වඩා පද සංඛ්‍යාව වැඩි එකක්. බලය 83 නිසා පද සංඛ්‍යාව 84ක් එනවා. ඔයාගෙන් අහනවා 25 වෙනියට ලියවෙන්නේ කුමන පදයේද කියලා ඔයාගෙන් අහනවා. ඊට පස්සේ පුතා ඔයාගෙන් අහනවා 32 වන පදය 42 වන පදයට වඩා විශාල වීමට x අගයේ පරාසය කුමක්ද කියලා අහනවා. 32 කියන පදය, ඒ කියන්නේ 32 වෙනියට ලියවෙන පදය 42 වෙනියට ලියවෙන පදයට වඩා ලොකු වෙන්න ඕනේ. හරුනේ? එහෙම වෙන්න නම් x ගේ අගයේ පරාසය මොකක් වෙන්න ඕනද? x කොහොමද තියෙන්න ඕන? ඊට පස්සේ අහනවා x ගේ බලය 49 වන පදය හා එහි සංගුණකය. ඒ කියන්නේ මේක ලියාගෙන එද්දී යම් කිසි කෙනෙක්ගේ x ගේ බලය 49 වෙනවලු. 49 නපුරුයිනේ. 49 වන පදය x ගේ බලය 49 වන පදය හා එහි සංගුණකය කවුද කියලා අහනවා. ඊට පස්සේ අහනවා මැද්දේ ඉන්නේ කොයි පදයේ වෙන්නද කියලා අහනවා. මැදි වෙලා ඉන්නේ කියලා. මොනම ටිකක් අහන්නේ. උත්තර තමයි ලියන්න තියෙන්නේ. හරි. හරි. අපි උත්තර ලියන්න පටන් ගමු. තාමම රෝම ඉලක්කමක් දාන්න නැහැ. ඒ කියන්නේ මේකේ රෝම ඉලක්කම් දාලා උත්තර එකපාර ලියන්න බෑ අපිට. ඉතින් අපි ගාන පොඩ්ඩක් arrange කරගන්න. ඒ කියන්නේ ගාන අපිට උත්තර ලියන්න පුළුවන් ගානට ගන්න ඕනේ. ඒ නිසා තාමම රෝම ඉලක්කමක් දාන්නේ නැහැ. පේනවද? මම මේක පොඩ්ඩක් උත්තර ලියන්න පොඩ්ඩක් සෙට් කරගන්න හදන්නේ. 10යි x 3 වෙනි බලය දෙක බෙදීම වර්ගයේ 3 වෙනි බලය මේකට පුතා අපි ද්විපද ප්‍රමේය ඇප්ලයි කරනවා. ද්විපද ප්‍රමේය කොහොමද එන්නේ? සිග්මා r සමානයි බිඳුවේ සිට r සමානයි 83. ඊට පස්සේ 3 cr. ඊට පස්සේ වරහන් දෙකක් එනවා. මේ වරහන් වල බලය අපි දාන්න ගන්නවා. කොහොමද දාන්නේ? මේ වරහන් එන්නේ පුතා මේ 83න් r අඩු වෙලා. ඍණ r. ඒතකොට මේ බලය එන්නේ r කියලා එන්නේ. දැන් අපිට පුළුවන් මේ පද දෙක මේක ඇතුලේ ලියන්න ඕනේ නේ. කවුද? 10යි x වෙනි බලය. මේක ඇතුලේ ලියන්න ඕනේ දෙවෙනි පදය. දෙක බෙදීම x වර්ගය. හරි දැන් ප්‍රසාරණය කළ යුතුයි. සිග්මා r සමානයි බිඳුවේ සිට r සමානයි 3 දක්වා 3 cr 10 දැන් 10ට මේ බලය එනවා 10 83 ඍණ r වෙනි බලය x ගේ බලය 3න් පුතා 83 වැඩි කරාම 3 වරක් 3 9යි 8 වරක් 3 24යි 3 වරක් r 3යි r කියලා එනවා ඊට පස්සේ මේ දෙකට r වෙනි බලය එනවා පුතා මේ x වර්ගයට r වුණාම x වල 2යි r එන්නේ ඒක උඩට ගියාම x වල ඍණ 2යි r කියලා එනවා. يعني x වල වර්ගයට r ආවම x වල 2යි r නේ. දැන් එයා ඉන්නේ හරේනේ උඩට යද්දි x වල ඍණ 2යි r වෙනවා. දෙකට බල එනවා 2යි r. ඊළඟ පියවර. සිග්මා r සමානයි බිඳුවේ සිට r සමානයි 80 දක්වා 83 cr අපි ඉලක්කම් වලට ගන්න ඕනේ. මෙතන එනවා 10 3 ඍණ 2යි r.
ඊට පස්සේ අපි 2 ලියනවා. 2 r. ඊට පස්සේ පුතා x පද ටික ඔක්කොම ලියනවා. 249 ඍණ 3 r ඍණ 2 r ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා. 249 ඍණ 5 r. හරි. අපි දෙපද ක්‍රමේ ලියාගත්තා. මේ ලිව්වේ පුතා 10x තුන්වෙනි බලය ධන 2 බෙදීම x වර්ගය ඒකේ 83 වෙනි බලය ප්‍රසාරණය කරාම එන කට්ටිය තමයි ලිව්වේ. ඒතර මේකේ r සමානයි බිඳුව කියන්නේ පුතා අපි මේකේ r ඉන්න තැන් වලට බිඳුව දාන්න තියෙන්නේ. එතකොට එනවා පළවෙනි පදය. r කියන්නේ r තමයි මේකේ r ට අගයන් ආදේශ කර කර තමයි පද හම්බ වෙන්නේ. r ට බිඳුව දැම්මම r ට මුලින්ම දාන්නේ බිඳුව. ඒතර එනවා r ට බිඳුව දැම්මන් එන්නේ පළවෙනි පදය. r ට අවසානයේ දානවා 83. එතකොට එන්නේ අවසාන පදය. අපිට දෙවෙනි පදේ ගන්න ඕනේ නම් r ට දාන්නේ 1. දැන් r ට බිඳුව දැම්මම තමයි පළවෙනි පදේ එන්නේ. හරි. අපි මෙන්න මෙයාව කියනවා tr ධන 1 කියලා. අපට තේරෙනවා r ට බිඳුව දැම්මම තමයි පළවෙනි පදේ එන්නේ කියලා. r ට බිඳුව දැම්මම 0.1 1යි. ඒතර t1 එනවා. හරි. පුතාගෙන් අහන්නේ පළමු පද තුන හා අවසන් පද තුන ලියන්න. ඉතින් පුතා ළඟ තියෙනවා tr ධන 1 දැන් නේ. tr ධන 1. කවුද? කවුද tr ධන 1? 83 tr 10 83 ඍණ 2යි r 2 r x වල 249 ඍණ 5යි r ඉන්නවා. ඉතින් r ට බිඳුව දැම්මම එනවා පළවෙනි පදය. ඒතර එනවා t බිඳුව ධන 1 t1. 83c බිඳුව 10 83 2 බිඳුව 249. r ට බිඳුව මෙයා නෑනේ පුතා. ඊට පස්සේ r ට දාන්න 1. ඒතර එනවා t2. 1 1 2යිනේ. 83 r ට එක දැම්මම 83 c1 10. පුතා r ට එක දැම්මම දෙවරක් එක 2යිනේ 83න් දෙකක් ගියාම 81යි. ඊට පස්සේ 2. දෙකේ පළවෙනි බලය. ඊට පස්සේ x වල. පස්වරක් එක 5යිනේ 249න් 5ක් ගියාම x වල 244යි. දැක්කද මම මේ විදිහට අග්ගල මුලින් පද දෙකක් ලිව්වා. මුලින් පද පළමු පද තුන ලියන්න. ඒ කියන්නේ t1 t2 වගේම t3 ලියන්න ඕනේ. t1 ගන්න පුතා r ට බිඳුව දැම්මේ 0.1යි 1යි. t2 ගන්න r ට දාන්න 1. ඒතර 1 දැම්මම 1යි 1යි 2යිනේ t2 තමයි දෙවන පදය. ඒතර තුන්වෙනි පදය ගන්න r ට 3 දාන්න ඕනි නේ. r ට 3 දාන්න ඕනි. එතකොට අවසාන පද දෙකක් ලියන්න කියනවනේ. අවසාන පද දෙක ලියන්න නම් පුතා අන්තිමටම ආදේශ කරන්නේ 83 නේ. නේ. r ට අන්තිමට දාන්නේ 83 නේ. දැන් අවසාන පද දෙක ලියන්න 82යි 83යි දෙකම ආදේශ කරන්න ඕනේ. r සමානයි 82 r සමානයි 83 ආදේශ කරලා උත්තර ලියන්න. r සමානයි 3 දැම්මම t4 82 දැම්මම 3 82 කියන්න බලන්න. අපි මේ ලියන්නේ පුතා අන්න. දැන් තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්නේ. දැක්කද? පළමු පද තුන හා අවසාන පද තුන ලියන්න කියන එකට දැන් තමයි අපි උත්තර ලියන්න පටන් ගත්තේ. මේ තියෙන රෝමිලකන් 1 සඳහා පිළිතුර. අපි zoom එකකින් ළමයි කියන්න බලන්න 44 T83 T84 ලියලා අවසන්. yes or no
T4 T4 දැම්මම පුතා මෙතන 83C sorry R3 නේ දාන්නේ. ඒතර R3 T4 ඔන්න R3. එතකොට මෙන්න මේ R3 දාන්න ඕනේ, මේ R3 දාන්න ඕනේ, මේ R3 දාන්න ඕනේ, මේ R3 දාන්න ඕනේ. R ඉන්නවා හැමතැනම ඉන්නවා. හැමතැනම කියන්නේ මෙතන ඉන්නවා, මෙතන ඉන්නවා, මෙතන ඉන්නවා, මෙතන ඉන්නවා. දැන් මෙතනත් ඉන්නවා. තැන් 1යි, තැන් 2යි, තැන් 3යි, තැන් 4යි, තැන් 5ක ඉන්නවා. R 3 දාද්දි ඔයා තැන් 5කට R 3 ආදේශ කරන්න ඕනේ. මෙතනට 3 දාන්න. 83C3. මෙතනට 3 දාද්දි දෙවරක් 3 6යිනේ. ඒතර 83න් 6ක් අඩු වෙන්න ඕනේ. මෙතනට R 3 දාද්දි 2 3. මෙතනට 3 දාද්දි 5 වරක් 3 15යි. ඒතර 249න් 15ක් අඩු වෙන්න ඕනේ. තේරෙනව නේද? කල්පනාවෙන් ලියන්න තියෙන්නේ. 83C3 ඊට පස්සේ 10 දෙවරක් 3 6යි 83න් 6ක් අඩු කරාම 77යිනේ. දෙකේ තුන්වෙනි බලය 5 වර 3 15යි 249න් 15ක් ගියාම 249න් 15ක් අඩු කරන්න 4යි 234යිද? හරි 234යිලු. මට අඩු කරන්න පුළුවන් නේ. වඩා හොඳට. R 82 දාන්න. 82 දාත් මෙතනට 82 එනවා, මෙතනට 82 එනවා. ඒතර දෙවරක් 82 කීයද? 164යිනේ. අමේ. මෙතන වාසිය පොඩ්ඩක් වැරදිලා තියෙනවානේ. මම ඒකයි බැලුවේ. පුතා 10 83 ට R විතරයි තියෙන්නේ. 83 ට R විතරයි 10 තියෙන්නේ. එතන මං මාතින් පොඩි මිස්ටේක්. 10 83 ට R විතරයි. ඒවරක් දන්නේ නැහැ. අනිත් ඒවරක් දන්නේ. 10 83 ට R තියෙනවා. 10 83 ට R ට බිඳුව දැම්මන් ඉන්නේ මෙතන 83. R එක දැම්මන් ඉන්නේ 83න් එකක් 82යි. R ට 3 දැම්මම 83න් 3ක් 80යි කියලා එන්නේ. ඒ බැලුවේ 10 ඍණ බලයක් එතන ඉන්න බෑ. ඒකයි මම බැලුවේ. 10 80 බලය. ඉතින් මෙහෙමයි මම මේක කියලා දුන්නන් පස්සේ පුතා ඔයා මගෙන් කොපිරයිට් කරලා හරියන්නේ නැහැ නේ. මම මෙතන 83 ඍණ R කියලා ලියලා මෙතනදි මාතින් 2යි R ලියවෙලා. ඒක මාතින් වෙච්ච මිස්ටේක් එකක්. ඒ මිස්ටේක් එක ඔයා කොපිරයිට් කරා කියන්නේ ඔයා ඇවිල්ලා මේ පන්තියේ ඉවලා තියෙන මේ ගණන් හදන්න නෙමෙයි කොපිරයිට් කරන්න ඇවිල්ලා තියෙන්නේ. හ්ම්. ඔයා R ට 83 82 දාන්න. R ට 82 දාද්දි 83න් 82ක් 81යි. කොට 83 82 දාද්දි 83 82 10 පළවෙනි බලය. එයි R ට 82 නේ දාන්නේ. දෙකේ දෙකේ එනවා පුතා 82 වෙනි බලය. x වල බලය 5 වරක් 82 බලන්න ඕනේ. දෙකේ 5ක්. 85කුත් 8 වරක් 5 40යිනේ. 85ක් 400යි. දෙකේ 5ක් 10යි 410යි. බලය ගොඩක් අඩු වෙලා එන්නේ. බලය දාන්න ඕනේ. මේ 8 82 දැම්මම පුතා 8 85කුත් 400 8 5 40යි. දෙකේ 5 10 410යි. ඒත් 249න් 410ක් අඩු කරන්න ඕනේ. 410න් 249ක්. යි 0.6යි 161 ඍණ 161යි කියලා. ඒතර ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න. 83 දාන්න තියෙන්නේ. 83 දැම්මන් එනවා. 83C 3 10 බිඳුවෙනි බලය දෙකේ 83 වෙනි බලය x ගේ බලයක් ලියන්න පුතා සුළු කරලා. x ගේ බලයක් ලියන්න ඕනේ.
හරිද? හරි. අපේම දෙවෙනි ප්‍රශ්නය. හරි. අපි පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියා අවසන්. පළමු පද තුන හා අවසාන පද දෙක ලියන්න. පළවෙනි පද තුන කියන්නේ T1. T1 ගන්න R ට බිඳුව දැම්ම. එහෙම කරේ ඇයි? T1 තමයි පළවෙනි. අපිට ඕනේ පළවෙනිය. පළවෙනිය එන්න නම් අපි දන්නේ R දන්න එකනේ. R ට බිඳුව දැම්මම තමයි බිඳුව 1 1 වෙන්නේ. පළවෙනිය ලබා ගැනීම සඳහා R ට බිඳුව දාන්න. දෙවෙනිය ලබා ගැනීම සඳහා R ට 1 1 1 තමයි 2 එන්නේ. අවසාන පද දෙකක් අපි ලිව්වා. අවසානට ආදේශ කරන්න පුතා මේ උඩ තියෙන අගය 83. අවසාන මගේ. කලින් එක 82 වෙන්න ඕනේ. ඒකයි අපි 82 83යි ආදේශ කරේ. අපි දැන් දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියමු. අපි මේක උඩින් ලියාගමු. 6x බලය එක බෙදීම වර්ගයේ සමානයි r සමානයි බිඳුව 3 r 10 3 ඍණ r දෙකේ r x වල 49 ir කියලා තියෙනවා. අපිට දැන් උත්තර ලියන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය. බලමු දෙවෙනි ප්‍රශ්නය. අ 25 වන පදය හා ඒ සංගුණකය. ඉතින් පුතා අපි දන්නවා මේ තියෙන්නේ tr ධන 1. අපි tr ධන 1 ලියාගෙන 83cr tr ධන 1 කියන්නේ මේ මෙතන ඉඳලා ගන්නේ. කියන්නේ tr ගද්දි සිග්මා නැතුව ගන්නේ. තේරෙනවද? 10 83 ඍණ r දෙකේ r x වල 249 ඍණ 5යි. අපිට ඕනේ පුතා 25 වන පදය. 25 වෙනි පදය වුණනම් අපි r ට දාන්න 24. 3c 24 10 83 ඍණ 24 දෙකේ 24 x වල 249 24 5ක් පුතා කීයද? T25 83c 24 13න් 4ක් 9යි ඉතින් දෙකක් 5යි 59යි දෙකේ 24යි බිඳුවයි 2යි 129. හරි මේ ආවේ 25 වෙනි පදය. මොකද අපේ එකෙන් අහනවා 25 වෙනි පදය හා එහි සංගුණකය. ඔය සංගුණකයක් කියන්නේ හැමතිස්සෙම දැන් අපි 5x තුන්වෙනි බලය කිව්වොත් x තුන්වෙනි බලයේ සංගුණකය 5යිනේ. නේ? අපි ගත්තොත් එහෙම kx වර්ගය කියලා ගත්තොත් x වර්ගයේ සංගුණකය k නේ. ඒතර පුතා සංගුණකය කියන්නේ හැමතිස්සෙම විචල්්‍ය පදයේ x වල 129 නම් ඒතර සංගුණකය වෙන්නේ මෙන්න මෙයා. මේ කොටස තමයි කවුරු වෙන්නේද? මේ තමයි 25 වන පදයේ කවුද? සංගුණකය. ඒතර සංගුණකය කියලා කියද්දි අර විචල්්‍ය පදේ නැතුව තමයි අපි තෝරගන්නේ. 25 වන පදයේ සංගුණකය. ඉතින් ඉතරේ මෙහෙම ලිව්වත් ඇති ඉතින්. මොකද 25 වන පදය ආයි සංගුණකය කිව්වම සංගුණකය අඳුරගෙන තියුවත් ඇති නැත්නම් සංගුණකය කිව්වොත් අවුලක් නැහැ. අපිට ඒක ලියන්නත් පුළුවන් 25 වන පදයේ සංගුණකය සමානයි 3 24 1059 දෙකේ 24. දැන් 83 24 කියන එක පුතා සුළු කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඊ වලින් තියන්නත් පුළුවන්. අවුලක් නැහැ. සමහර ගණන් වල උත්තරේ බව පෙන්වන්න තිබුණානේ. සමහර ගණන් වල උත්තරේ බව පෙන්වන්න තියෙනවා. ඒ බව පෙන්වන්න තියෙන උත්තරෙත් C තියෙනවා නම් ඉතින් C සුළු කරන්න ඕනේ නැහැ. බව පෙන්වන්න තියෙන උත්තරේ C නැත්තම් පාට C සුළු කරන්න වෙනවා. මේක සුළු කරන්න දන්නවනේ අපි. සුළු කිරීම නීතියක් නෙමෙයි. හරි.
අපි ඔහොම යමු. හරි පුතා. අපි දෙවෙනි ප්‍රශ්නේ වේගෙන් උත්තරේ ලිව්වා. දැන් තියෙන්නේ මේ ප්‍රශ්නෙට. මේ තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය. මෙන්න මෙයා. 32 වන පදය 42 වන පදයට වඩා විශාල වීමට x අගය පරාසය සොයන්න. දැන් මේක හදන්නේ කොහොමද මේක හදන්නේ කොහොමද කියලා ඔයාට ප්‍රශ්නයක් එනවනම් මම කියන්නේ ඔයා පුතා ප්‍රශ්නෙට උත්තර ලියන්න try කරන ළමෙන් නෙමෙයි. ඔයාට මේක හදන්නේ කොහොමද කියලා වාගේ හිතට ප්‍රශ්නයක් එනවනම් මම කියන්නේ ඔයා මේ ප්‍රශ්න කොහොමද උත්තර ලියන්නේ? කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුතා ඔයා හිතන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නවා කියන්නේ මේ වෙලාවේ කියන අපි. ප්‍රශ්න උත්තර ලියන්නේ ඔයා තාම කල්පනා කරනවා කියන්නේ ඇත්තටම කියන්නේ ඔයා ඇත්තටම මට කියන්න තියෙනවා ඔයාට ඇත්තටම ලොකු දෝෂාරෝපණයක් ලොකු වැරද්දක් ඔයාට කියනවා. ඔයාවම රවට්ට ගන්නවා. මොකද්ද වැරද්ද? මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඔයා කල්පනා කරන්න දෙයක් නැහැ නේ පුතා ඔයාට. ඒ කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ ලියලා ඉවර කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න උත්තරේ ලියන්න පුළුවන් ඔයාට. භාගයක් හරි යම්තාක් දුරකට ලියන්න පුළුවන්. 32 වන පදයේ 42 වන පදයට වඩා විශාල වෙන අවස්ථාව ගැන කතා කරන්න කලින් ඔයා 32 වන පදේ හොයන්න එපා. එහෙනම් ඔයා ක්‍රියාත්මක වෙලා 32 වෙනි පදේ මේ විදිහ හොයලා තියෙනවා. 42 වෙනි පදේත් පුතා ඔයා හොයලා තියෙනවා. ඒතර ඒ දෙක හොයන්නේ නැතුව ඔයා කල්පනා කරා කියලා කියන්නේ පුතා ඔයා කල්පනා කරන්න අවශ්‍ය දේවල් සප්ලයි කරලා නැහැ. නේ? ඒ කියන්නේ ඔයාට දෙයක් හිතන්න ඕනි නම් ඒ මිනිස්සුන්ට මොන හරි දෙයක් හිතලා කල්පනා කරලා අලුත් දෙයකට යන්න නම් ඒකට අවශ්‍ය දේවල් පුතා තියෙන්න ඕනි. නැතුව නිකන් ඔහේ කල්පනා කරන්න හරියන්නේ නැහැ. මම ඒකයි කිව්වේ. ඔයා ගැන කල්පනා කරනවා නම් ඇත්තටම ඔයා මේ ගාන හදන්නෙම නැහැ කියලා. ඒක නිසා ඔයා 32 වෙනි පදේ හොයලා 42 වෙනි පදේ හොයලා තමයි කල්පනා කරන්න තිබ්බේ කියලා මම ඔයාලට කියන්නේ. ඒ කියන්නේ අර මම එතෙන්දි කිව්වේ උත්තර ලියන්න තේරෙන්නේ නැති ළමයට උනත් උත්තර ලියන්න විදිහක් කියන්නේ භාගයක් දුරට උත්තර ලියන්න පුළුවන්. අර මේක හොඳටම තේරෙන කෙනෙක්ට ඉතින් මේක මුලදී මම කරගෙන යන්නත් පුළුවන්. හරි. 32 වෙනි පදය. 32 වෙනි පදය 32. 32 ගන්න නම් පුතා අරට 31 දාන්න ඕනේ. 42 ගන්න නම් අරට 41 දාන්න ඕනේ. අරට අපි දාමු. වෙනවා C32 සමානයි සූත්‍රන C32 32යි 50 10 52 දෙකේ 31 පස්වරක් 155යි 19න් 5ක් 14න් 5ක් 9යි 94යි තේරුණා නේද? ආර්ට 31 දාලා පුතා 32 හොයාගන්නා. C32 83 C31 10 ඉදාවේ 2යි 52යිනේ. දෙකේ 31 ගේ යි ආවේ. ඊපස්සේ පුතා R අපි දාන්න ඕනේ ඊට පස්සේ 42නේ. R සමානයි 41 දාන්න ඕනේ. එනවා T 42 3C 40 10යි 5වරක් 7යි x ගේ මෙතන 94 බලය තියනවද බලන්න. 29 yes නම් yes කියලා දාන්න නැත්නම් අතෝසන්ටක් ගාලා බල දෙක හරියද කියන්නේ. අක් ගාලා ඉක්මනට
x ගේ බලය තියෙනවද බලන්න. s නම් s කියන්නේ. දැන් 32 වෙනි පදය 42 වෙනි පදයට වඩා විශාලයි කියන්නේ පුතා t32 විශාල වෙනවා t49ට වඩා. ඒකට t32 කියන්නේ මෙයානේ. තුන එක 1052 231 94 විශාලයි. 341 1042 29. පුතා අපි x පද ටික මේ පැත්තට බෙදමු. x වල 94 බෙදීම x වල 29 341 10 ඒවල එළියට නෑ 240 වල 29 241 1042 41 330 1052 231 94න් 29ක් අඩු කරන්න තියෙනවා. ඉස්සල බලය 65යි කියලා එනවා. මේ දෙක ඉතින් සුළු කරන්න ඕනේ. 341 බෙදී 1042 1052ත් එක පුතා 10 ඍණ 10යි. 2 10යි. ඕක තමයි x ගේ තව ඉතින් අර 65 වෙනි බලය නිසා අනිත් පැත්තේ අපි 65 වෙනි මූලය සලකන්න ඕනේ. තමයි වෙන්නේ. කියන්නේ 65 වෙනි බලය අනිත් පැත්තට ගද්දි පුතා මේක වෙන්නේ දැන් මම එකපාර ලියන්නම්. මේකට දාලා මේ 65 අනිත් පැත්තට යද්දි එයාට 65 කියලා එනවා. ඕක තමයි x ගේ වෙනසය. අර මේකෙදි අසමානතාවයේ මම x මේ පැත්තට බෙදුවා. එහෙම අසමානතාවයක බෙදන්න x ධන සංඛ්‍යාවක් වෙලා තියෙන්න ඕනේ කියලා අපි මෙතනදී පොඩි උපකල්පනයක් අරන් තියෙනවා. නැත්නම් අර අසමානතාවයක එහෙම බෙදද්දි පොඩි ගැටලුවක් වෙනවා. x ඍණ සංඛ්‍යාවක් වුණොත් හදිස්සියේ මේ අසමානතාවය අනිත් පැත්ත හැරෙනවා. ඒකයි වෙන්නේ. ඒක ලියා ගන්න බලන්න. මාර එකපාර සුළු කිරීමක් දැම්ම එකපාර. ආයෙ පුතා මේක 10 41 මම පැහැදිලිව ලියන්න. හරි. දැන් පුතා මේක කියනවනේ 32 42 පදයට වඩා විශාලයි කියලා. ඒ කියන්නේ 32 කියන්නේ t32 නේ. 42 කියන්නේ 42 නේ. මෙයා විශාලයි නම් මෙන්න මෙහෙමනේ අපි ලියන්නේ t32 කියන්නේ මේගොල්ලෝනේ. ඒගොල්ලෝ අපි ලියනවා. 332 හොඳට ලියන්න හොඳට ලස්සන. පාත ගෙමින් ලියන්න. t32 ලියන්න. මේ t32 83 10 50 කීයද? 10 52 නේ ආවෙත් කලින්. 10 52 2 31
94 විශාලයි. 42 ලියන්න. 83 41 10 42 2 x වල 29. පුතා අපිට x නේ යුක්ත කරන්න ඕනේ. දැන් මෙතන x වල 94ක් තියෙනවා. මෙතන x වල 29ක් තියෙනවා. මේ පැත්ත විශාල බලය නිසා x වල 94 අර x වල 29 මේ පැත්තට බෙදනවා. එතකොට අපි මේ පැත්තේ දැන් x අපි මේ පැත්තට බෙදලානේ මේ ටික ලියනවා. 8341 10 42 2 41. ඊට පස්සේ පුතා අපි දැන් මේ පැත්තේ x විතරයිනේ ලිව්වේ. ඒතර මේ x වල 94 විතරයිනේ. දැන් මේ ටිකත් මේ පැත්තට බෙදනවා. 8331 652 231 94න් 29ක් ගියාම අපි කලින් අඩු කරලා බැලුවා. 4න් 14න් 9ක් ගියාම පුතා 5යි. මෙතන තියෙන්නේ 8යිනේ. 8න් 2ක් ගියාම 6යි. ඒතර ආවේ x වල 65 වෙනි බලය තමයි ආවේ. ඒතර 83341 බෙදීම 83331. මෙතන 10 42 10 52 බෙදුනම 10 ඍණ 10 කියලා එන්නේ. අපිට ඒක හරිය ලියන්නත් පුළුවන්. 2 41 2 31 වුණාම පුතා එන්නේ 2 10. 2 42 52 ඔන්න ලියන්න පුළුවන්. 10 10 වෙනි බලය කියලා ඔන්න යට ලියන්න පුළුවන්. වෙන බලයක් නුලිය. මම කලින් පෙන්නුවේ පුතා මේ බලය අනිත් පැත්තට යද්දී මේ බලය අනිත් පැත්තට යද්දී වෙන්නේ මේ බලය අනිත් පැත්තට යද්දී වෙන්නේ මේ 65 එයාට 65 වෙනවා. අර මම මෙතන පියවර දෙකක් එකපාරට සුළු කරා. තේරුණා නේද? ඔව් තේරුණායි කියලා. තව පියවරකට ගන්න පුළුවන් නම් හොඳයි. මේ සුළු කරන විදිහ තමයි ඔයාලට එක්ස්ප්ලেইন කරේ. x වල 65 තියෙනවා. x වල මේ 65 අයින් කරද්දී අනිත් පැත්තේ 65න් 65න් එක කියන බලය ඔයා දාගන්න තියෙන්නේ ඊළඟ පියවරේ. හරි. අවසාන ප්‍රශ්නෙට උත්තර ලියන්න තියෙනවා. තියෙන්නේ. ආලයි 341 එතන එකේ 10 තියෙනවා. දෙකේ 10යි 10 10යි දැන් දෙකෙන් බල දෙක 10නේ පුතා. ඕනනම් අපිට අඩු කරලා බෙදලා 2යි 10 අඩු කරලා 5න් 5 කියලා ලියන්න පුළුවන්. 5 10 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. මේක ඕනනම් මෙන්න මෙහෙම හරිය ලියන්න පුළුවන්. 5 10 වෙනි බලය කියලා සුළු කර 2 10යි 10 10යි සුළු කරන්න. දැන් දර්ශක සමාන නම් පාද බෙදන්න පුළුවන්. 2යි 10යි බෙදලා 5 5 10 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. මේකේ ලියන්න පුළුවන්. මේ තමයි x ගේ අගය පරාසය. x ඔන්න වගේ අගය පරාසයක් වෙන්න ඕනේ. ඔය කියන සිද්ධිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේකේ අවසාන පදය පුතා අවසාන ප්‍රශ්නය මැද පදය. මැද පදය. මැද පදය. ඉතින් මැද පදය මැද ගන්න විදිය සාමාන්‍යයෙන් ඔයාට සාමාන්‍යයෙන් 7 වසර 8 වසර වෙද්දිම කියලා දෙනවා. 7 වසරනේ ඊට කලිනුත් පුතා ඔයාට මැද මධ්‍යස්ථය කියන එක. මැද කියන්නේ මධ්‍යස්ථය. ඒ කියන්නේ එතකොට කරන්නේ අපි ඉන්න ප්‍රමාණයට එකක් දැන් හිතන්නකෝ 10 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. 11 දෙනෙක් ඉන්නවා කියලා හිතමු සරලදල වශයෙන්. 11 දෙනෙක් ඉද්දි කොහොමද මැද එක්කෙනා හොයන්නේ? 11ට එකක් එකතු කරලා 12යි කියලා අරගෙන දෙකෙන් බෙදනවා 6යි. ඒතකොට 6 වෙනියා තමයි මැද වෙනියා. හිතමුකෝ පේලියක හිතමුකෝ බංකුවක් තියෙනවා බංකුවක වාඩිලා ඉන්නවා දිග බංකුවක්. නැත්නම් දිග පොලිමක් කියලා හිතන්න දිග පොලිමක් ඉන්නවා පොලිමේ ඉන්නවා 25 දෙනෙක්. මැද ඉන්න එක්කෙනා හොයන්නේ කොහොමද? 25ට එකක් එකතු කරනවා. එකක් එකතු කරනවා. ඒක තමයි විදිය. ඊට පස්සේ දෙකෙන් බෙදනවා 26යි. 13. පේලිය අපි හිතමු 30 දෙනෙක් හිටියා කියලා. ඒතර 30ට එකක් එකතු කරනවා. 31යි 31 බෙදීම දෙක 15.5යි. ඒ කියන්නේ 15.5 15.5 කියන්නේ පුතා 15.5 කියන්නේ 15 සහ 16 කට මැද. එතකොට 15 16 දෙන්නම මැද වශයෙන් තමයි ගන්න. මොකද 15.5 නේ මැද එක්කෙනා. 15.5 මැද අපි දැන් පුද්ගලයෙක් ගත්තොත් දශම ස්ථාන ඒක තේරෙනවාට. අපි එතන ගන්න පුතා අර 15 මිනිස්සු 30 දෙනෙක් ඉන්නකොට මැද ඉන්න මිනිස්සයා කවුද කියලා හෙව්වොත්
ඊට එකක් එකතු කරාම 31යි 31 දෙකට බෙදුනම 15.5යි. 15.5 කියලා මිනිස්සෙක් නෑනේ. 15 ඉන්න මිනිස්සයා 16 ඉන්න මිනිස්සයා කියලා ඉන්නේ. 15.5 ඉන්නේ 15 සහ 16 මැද. ඒක නිසා මැද මිනිස්සු දෙන්නෙක් ඉඳියා කියලා අපි මේ අවස්ථාවේ ගන්නවා. හවුද? 15 වෙනි 15.5 කියන්නේ 15 සහ 16 වගේ. අපි තුමු පේලි 43ක් හිටියනම් 43ට එකක් එකතු කරාම 44යි දෙකට බෙදුනම 22යි. අන්න 22 වෙනියා තමයි මැද එක්කෙනා. දැන් මේකේ මැද පදේ ගන්න උනාම පුතා මේ බලන්න. වරහනේ බලය කීයද? උත්තරේ ලියන්නේ. වරහනේ බලය කීයද? 83යි. වරහනේ බලය 83යි නම් පද කීයද? පද ගණන කීයද? පද ගණන. පද ගණන 84යි. බලය 83යි නම් පද ගණන 84යි. හරිද? බලය 83 නම් පද ගණන 84යි. එතකොට මැද පදේ හොයන්නේ කොහොමද? මැද පදේ. ඒතර පද ඔක්කොම බලය නෙමෙයි පුතා. අපිට බලය නෙමෙයිනේ. බලය මැද පදේ නෙමෙයිනේ ඉල්ලුවේ. පද ඔක්කොම 84ක් තියෙද්දී පදවල මැද පදේ බලය මැද පදේ ඉල්ලුවා නම් පුතා බලයට එකක් හේතු කරලා බලයෙන් දෙකෙන් බෙදන්න ඕනේ. අපි කිව්වේ බලය මැද පදේ නෙමෙයිනේ බං. බලය කියන්නේ මේ අපි ඉල්ලුවේ මැද පදේ ඉල්ලුවේ. මැද. ඒ කියන්නේ පදවල. බලය 83 නම් බලය පද 84ක් එන්න ඕනේ. එතකොට අපි මැද පදේ හොද්දී එන්නන එක බෙදීම දෙක කතාවට ආවන් පස්සේ මට තේරෙනවා 84 එකයි කීයද? 4 ධන 1 බෙදීම 2. 85 බෙදීම 2 කීයද පුතා? 42.5 නේ. එහෙනම් එම නිසා මැද පද දෙකක් ඇත. 42.5 කියන්නේ පුතා මැද පද දෙකක් තිබිලා. කවුද? 42 වෙනි පදය හා කවුද? T42 හා T43 යන දෙකම මැද පද වේ. විස්තරාත්මකව ඉතින් ගන්නවා. ඉතින් ලියලා හරි ගන්නවා කොහොම හරි. ඒතකොට T42 උනේ නම් ඔයා R ට 41 ආදේශ කරන්න ඕනේ. 43 උනේ නම් R ට 42 ආදේශ කරන්න ඕනේ. ඒතර පුතා ඔයා කරන්න ඕනේ R ට 41 ආදේශ කරලා 42 හොයන්න. R ට 42 ආදේශ කරලා T43 හොයන්න. මේ වැඩේ ඔයාලට කරන්න ඕනේ. කරන්න පුළුවන් නේ. මේ R ට 41 දාන්න. 41 දැම්මම 40. තර්කේ පැහැදිලිනේ. හරි. අර මේකෙදි අර මම ලිව්ව එකයි මේ බලය 83යිනේ. බලය 83 වුණාට පදා පද ගණන එකක් වැඩි කියලා අපි දන්නවා මුලින්ම. පිට ඉල්ලුවේ බලයේ මැද පදේ නෙමෙයිනේ. පදවල මැද එක්කෙනා. නේ? පද ඔක්කොම 84යි නම් 84යි එක තමයි. දීම එක 1.5යි. කියන්නේ පද වලින් 42 සහ 43 අතරනේ 41.5 ඉන්නේ. 42 සයිම නිසා මැද පද දෙකක් ඇත. 40 43 මැද පද වේ. ආට 41 දැම්මම 42 එනවා. T43 න් ආට 42 දාලා ගන්න තියෙන්නේ. මේ TR ධන එකේ දාලා ඔයාලට ගන්න තියෙන්නේ. ගාන හැදලා ඉවරයි. ගාන පැහැදිලි නේද? පැහැදිලි. ඉතින් මේක යටතේ ඊටත් වඩා වෙනස් විදිහක නම් අපිට බලා ගන්න පුළුවන්. ඒක කලණය භාවිතා කරලා මේ ද්විපද ප්‍රමේය කියන එක අපිට අවශ්‍ය නම් අවකලනය අනුකලනය වගේ දේවල් කරන්න. කියන්නේ ඊට කලින් ඔයාලා මේක ගැන හොඳට අධ්‍යයනය කරන්න ඔයාලට අවශ්‍ය නම් මේ පිළිබඳ එන්න පුළුවන් එක පැති. ඒ කියන්නේ බීජ ගණිතමය වශයෙන් එන්න පුළුවන් පැති වර්ග ගැන ඔයාලට අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. හරිද? ඊපස්සේ මේ වගේ ඒවා ත්‍රිකෝණමිතියට ඇප්ලයි කරන්න පුළුවන්. මේ වගේ පුතා අපරිමේය සංඛ්‍යාවලට වර්ගමූල සහිත වර්ගමූලය තියෙන සංඛ්‍යාවලට ඇප්ලයි කරන්න පුළුවන්. මේවා අපරිමේය සංඛ්‍යාවලට ඇප්ලයි කරාම මේ x පද ඊට වඩා ලස්සන කතන්දරයක් ඒක ඇතුලේ බලන්න පුළුවන්. එනවා ඉතින් මේ හැමදේම ඔයා දකින්න හැකියාව ගන්න එක තමයි කළ යුතු වන්නේ. නමුත් අපි පහුගිය උසස් පෙළට ආපු පහුගිය අවුරුදු ගණන් දිහා බැලුවොත් නම් ලොකු අමාරු ගණන් ඇවිල්ලා නැහැ. නමුත් මේකේ පරාසය යල්ලම ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඒක හොඳයි කියලා මම කියන්නේ. ඉතින් ඒකට ලොකු දවසක් යන්නේ ස්කූල් එකේ වැඩ කරගෙන යන්න තියෙන්නේ. මම ගණන් ටිකක් ඕන ඩිස්ප්ලේ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ඩිස්ප්ලේ කරන්න බලන්න. ඔයාලට දැන් පළවෙනි ප්‍රශ්න තේරෙන්නේ නැත්නම්
තව ප්‍රශ්නයක් මගේ අරුණ. බලය තව මගේ මේ ප්‍රශ්න තියෙනවා. මේ x වල බලය එකක් බලය කීයද මම දුන්නේ? x වල බලය 49 නේ. ඒක මිස් වුණා. තව ප්‍රශ්නයක් අපිට ලියන්න තිබිලා. අපි හතරට ලිව්වේ නැන්නේ මම බෝඩ් එක මගුවනේ. මම බෝඩ් එකේ ප්‍රශ්න ටික දැම්මම අතේ ප්‍රශ්න නැහැ. මට මතක් වුණා මේ අර දැන් ඩිස්ප්ලේ එකේදී අර සංගුණකයේ ගැන ප්‍රශ්නයක් අහලා තියෙන x ගේ බලය. එතන අහලා තිබ්බා අපි එකක් x ගේ බලය 49 වන පදය හා සංගුණකය අහලා තිබ්බා. ඒතර අපි අර ඉන්නේ පුතා x නේ. ඉන්නේ x නේ. ඉන්නේ x. ඔන්න x ගේ 249 ඍණ පහයි තියෙනවනේ මෙන්න මේ බලය පුතා මෙන්න මේ බලය 49 වෙන්න ඕනේ. මේ බලය 49ට සමාන වෙන්න. දැන් අපි කරන්නේ 249 ඍණ x ගේ බලයනේ පුතා මේ x ගේ බලය 240 දැන් මේ x 249 ඍණ පහයි කියන්නේ කවුද මේ? මේ තියෙන x ගේ බලයනේ. x ගේ බලය කී වෙන්න ඕනේද? 49 වෙන්න ඕනේ. x ගේ බලය 249 ඍණ පහයි r අපි 49ට සමාන කරාම 249 ඍණ 49 සමානයි 5 r වෙලා ඉතින් එනවා 200 සමානයි 5 r වෙලා r සමානයි 2y කියලා එනවා. r සමානයි 45 විසින් තියෙන්නේ. r සමානයි 40යි කියලා එනවා. එහෙනම් අපි tr දණක ලියාගෙන r ට දැන් පුතා අපි 40 ආදේශ කරනවා. r 40 කියලා ආවනේ. tr දණක කියනොත් මෙයාට 40 ආදේශ කරනවා. 83 cr දෙකේ 83 ඍණ tr ධනයක 83 r 10 83 ඍණ r දෙකේ r x වල 149 ඍණ 5 r. දැන් r ට 40 දැම්මම ඉතින් 41 83 c 40 10 83න් 40ක් ගියහම පුතා 43යි දෙකේ 40 වෙනි බලය x වලට අනිවාර්යෙන් එන්නේ කීයද 49 කියලා එන්නේ. ඒකේ සංගුණකය තමයි මේ තියෙන්නේ. ඒ තමයි x වල 49 සංගුණකය. දැන් මේ ගාණක් හදන්න ඉගෙන ගත්තා කිව්වට ඔව් ඔයාට ඒක ගාණක් වුණාට නැහැ මං ඔයා මේ ඉගෙන ගත්තේ ද්විපද ප්‍රමේය කියන තියරි එක කොහොමද යූස් කරන්නේ කියන හොඳම විදිය. කියන්නේ ද්විපද ප්‍රමේය මේ විදිහට යූස් කරන්න පුළුවන් කෙනෙක්ට අපිට පුළුවන් ඒ හැකියාව කියන මේ කොටස. ඒ කියන්නේ මේක ඔයා ලබා ගන්න හැකියාවක්. ඔය හැකියාව කියන එක අපිට ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. මේ හැකියාව නැති කෙනෙක්ට ඉම්ප්‍රූව් කරන්න අපිට ටිකක් අමාරුයි. ඒ කියන්නේ ඉම්ප්‍රූව් කරනවා කියේ මේ සම්බන්ධව ද්විපද ප්‍රමේය සම්බන්ධව ද්විපද ප්‍රසාරණය සම්බන්ධව අහන්න පුළුවන් ඕන පරාසයකට උත්තර ඔයාට විස්තර කරන්න පුළුවන්. විස්තර කරන්න පුළුවන් කියන්නේ අපි කියන එක ඔයාට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ කතාව දන්නේ නැති කෙනෙක්ට අපි මේ උත්තර පැහැදිලි කරාට එහෙම තේරෙන්නේ නැති වෙනවා. මේ මොකද්ද මේක? තේරෙන්නේ. අන්තිමට අපිට පැත්තට තමයි දෝෂාරෝපණය එන්නේ ඔයාලගෙන්. එයා කියනවා තේරෙන්නේ නැහැ කියලා. එයා කියනවා තේරෙන්න මේ මූලික කරුණු ටික ඔයා මේ විදිහට ඉෂ්ට කරගන්න තියෙනවා. අපි නෙක්ස්ට් ඩේ එකේ පුතා තව ටිකකින් බලමු. අද ඔය ටික කරන්න. අල්ලා මේ ටිකම තව ටිකක් ප්‍රැක්ටිස් කරලා තියාගන්න. අන්න මෙතනින් එහාට හොඳ ගණන් හදන්න පුළුවන්. එහෙම කරමු.